හැමෝම හීන හොයාගෙන පිටත් වෙනවා ලංකාවෙන්. ඉතින් හීන පාට කරන්න වෙන රටවල් වලට ගිහිලා වැඩ කරන අපේ ආදරණීයන්ට අනිවාර්යෙන් දවසක හරියන්න උතුරන්න. උදේ 8:45යි නැවතත් අපි දුබායි බලා. අද අපේ රියදුරු මහත්තයා විදියට අපිට සහයෝගය දෙන්න. නැවතත් එක්කම යන්න හරලවන්න ආදරෙන් බලා ගන්න දිමුතු. අපි මේ ආයෙත් දුබායි බලා යන්න හදන්නේ. අපේ ෆ්ලයිට් එක එනකන් ඉන්නවා. අපි අද යන්නේ UL 231 R2 ගේට්. තාම ගේට් එක ඕපන් නැහැ. අපි ඉන්නේ ඩියුටි ෆ්‍රී එකේ. ඉතින් චොකලට් අරන් යන්න පුළුවන් හිතේ හැටියට. චොකලට් ඩ්‍රින්ක්ස් මේ ඕන දෙයක්. මෙතන තියෙනවා ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ ඔයගොල්ලන්ට අරන් යන්න. එන්න මේ වගේ buy one any two මේ වගේ දෙකක් ගත්තොත් දෙකක් ෆ්‍රී. යාළුවන්ට අරන් යන්න. මේ ඔක්කොම ಜಾති. ආගේ රට ඉන්නේ යාළුවට රට බීම අරන් යන්න පුළුවන්. සමහර ඔෆර්ස් තියෙනවා තුනක් ගත්තොත් දෙකක් නොමිලේ. සමහර ඒවා තියෙනවා දෙකක් ගත්තොත් එකක් නොමිලේ. මෙතනින් පුළුවන් අර චොකලට් ඩ්‍රින්ක්ස් මේ ඕනම දෙයක් අරගෙන තැන්ක් යු රංගි. මෙන්න මේ වගේ ලොකු ඒරියා එකක තියෙනවා. කැමති දෙයක් ඕගොල්ලන්ට කැමති විදියට අරන් යන්න පුළුවන්. මෙන්න මේ වගේ හැම චොකලට් జాතියක්ම ඩ්‍රින්ක්ස් జాතියක්ම මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වාගේ යාළුවන්ට වාගේ රට ඉන්න යාළුවන්ට අරන් යන්න මෙතනින් ඕනම දෙයක්. මේ තමයි අපි ඉන්නවා දැන් අපේ ෆ්ලයිට් එක එනකම්. ඉතින් අපේ 1:45ට අද මෙන්න මේ වගේ ගොඩාක් ෆ්ලයිට්ස් නවත්තලා හැමෝම හීන හොයාගෙන පිටත් වෙනවා ලංකාවෙන්. ඉතින් හීන පාට කරන්න වෙන රටවල් වලට ගිහිලා වැඩ කරන අපේ ආදරණීයන්ට අනිවාර්යෙන් දවසක හරියන්න උතුරන්න. යන ගමන් ඕනනම් මේ වගේ පොඩියට ඩේලි එකක් දීලා මෙතනින් චිල් වෙලා යන්නත් පුළුවන්. මේ වෙන්න තියෙනවා ටී කඩේ. ගේට් එක ඕපන්. දැන් අපි ගේට් ඕපන් නේද? ඕපන් ගේට්. අපි යනවා දැන් R1 ගේට් එකට. බස් එක ආවද? බස් එක ඇවිල්ලා තින්නේ. අපි යන්න හදන්න දෙන්නේ. ප්ලේන් එකට යන්න බස් එකේ යන්නේ අපි දුබායි වල. අපි යනවා ගුවන් වල. අපි දුබායි වල යන ගමන් ඉන්නේ. මොනවද පුතාට ඕන? යමි ඕනද? ආව ගමන් ඔරෙන්ජ් ජූස් එකක්. ලන්ච් එක ඉවරයි. ඇත්තටම මේ බබා කෑම කන්න නිසා පොඩේ ටයිම් එක මේ පොඩක් දඟලන්න ගත්තා. ගිය සැරේ නිදාගත්තා. මේ පාර අපි දවල් යන හින්දා දැන් මේ රෙවොන් සී මේ පැත්ත බලන්න චූටි පුතේ. එයා කාටුන් එකක් බලන ගමන් ඉන්නේ. හැබැයි එකක්වත් බලන්නේ නැහැ. Hello, what happened? ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් දීලා තින්නේ මේ බබාලට පාට කරන්න මේ වගේ බබාලව නලවගෙන යන විදිය. කාටුන් බලනවා නම් කාටුන් බලන්න පුළුවන්. හෙලෝ අපි නැවතත් දුබායි බලා. දැන් අපි යනවා අපේ සුපුරුදු ජීවිතේට. අපි යනවා අපේ දුබායි ලයිෆ් ස්ටයිල් එකට. අපි යනවා දුබායි ගෙදරට.